ආයුබෝවන් NS කිචන් ආර්ට් එකට සාදරයෙන් පිළිගන්නවා. අද අලුත් වැඩසටහනක් අරගෙන ඔයාලා වෙතට ආවා. අද මොකක්ද අපි කරන්න කියලා බලමු. අද අපි හදන්නේ බ්‍රියෝෂ් ඩෝ එකක්. ඉතින් බ්‍රියෝෂ් බන් එකක් තමයි අපි හදන්නේ. කොහොමද බ්‍රියෝෂ් බන් එකක් අපි හදන්නේ කියලා බලමු. පිටි එක මේ විදිහට මිශ්‍රණයට එකතු කරගන්නවා. සෝල්ට් එකක් එකතු කරගන්නවා. ඊස්ට් එකත් මේ විදිහට එකතු කරගන්නවා. සුගර් එකත් මේ විදිහට ෆ්ලයි එකට එකතු කරගන්නවා. ඉන්පස්සෙ මේ විදිහට අපි විනාඩි 2ක් විතර ස්ලෝ ස්පීඩ් එකේ හොඳින් මික්ස් කරගන්නවා. මික්ස් කරගන්නවා ඩෝ එක. බිත්තර එකත් එකතු කරගන්නවා. මේ ප්‍රමාණයට අපි ඩෝ එක අනාගෙන විනාඩි 20ක් විතර මේ විදියට රෙස් කරනවා. ඉන්පසු අපි අවසානයේට බටර් එකතු කරනවා. කොහොමද බලමු බටර් එකතු කරලා අවසානට එන ඩෝ එක. අපි බටර් එක මේ විදියට එකතු කරගන්නවා. ප්ලම්ස් ටිකත් මේ විදිහට එකතු කරනවා. සාමාන්‍යයෙන් බ්‍රියෝෂ් ඩෝ එකට ප්ලම්ස් දාන්න එකතු කරගන්න. නමුත් මම ප්ලම්ස් ටිකක් එකතු කරනවා. මගේ දුවත් කන නිසා මේ විදිහට ප්ලම්ස් ටිකත් අපි එකතු කරනවා. Tata, give me plum. නැති ස්ටිකි ඩෝ එකක්. ගොඩක් මේ Tata, give me ඩෝ plum. එකක්. Tata, give me plum. Give me plum. ශීතකරණයේ පැය 24කට පස්සේ අපිට පුළුවන් මේක පාවිච්චි කරගන්න බ්‍රියෝෂ් බන් එකක් විදියට. ඉතින් අපි හරියටම පැය 24කට පස්සේ බලමු කොහොමද මේක පාවිච්චි කරන්න කියලා. තව වැදගත් දෙයක් කියන්න තියෙනවා. මේක අපිට ඕන කාලයක් සතියක් එකමාරක් හරි ෆ්‍රීස් කරලා අපිට ප්‍රයෝජනය ගන්න පුළුවන් හොඳ ඩෝ එකක්. මේ ඩෝ එක ගැන විස්තර මම පසුව ඔයගලන්ට ඔයගොල්ලෝ එක්ක කතා කරන්න. පැය 24ක් නෙවෙයි දවස් 3කට පස්සේ තමයි මේ ඩෝ එක අපි එළියට ගත්තේ. මොකද මගේ වැඩත් එක්ක අමාරු නිසා. ඉතින් මේ දවස් 3කට පස්සේ ගත්ත ඩෝ එක දැන් එළියේ තිබ්බ අපි පැයක් විතර රෙස්ට් මේ කූල් එක බහින්න. දැන් සොෆ්ට් වෙලා තියෙනවා ඩෝ එක. අපි බලමු එළියට අරගෙන ඩෝ එකෙන් කොහොමද බ්‍රියෝෂ් බන් එක අපි හදන්නේ කියලා. අපිට සම්පූර්ණම ඩෝ එක අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය ප්‍රමාණය විතරක් අරගෙන ඊටු කෑල්ල අපි ෆ්‍රීසරේට ආය දාගමු. මේ විදිහට ෂූටි කෑලි මේ විදිහට අපි බෝල විදිහට හදා ගන්නවා. හැම කෑල්ලක්ම කපාගත්ත හැම කෑල්ලක්ම මේ විදිහට රවුන්ඩ් ෂේප් එකකට හදා ගන්නවා. අපි ෂේප් කීපයකට තමයි හදන්නේ. ඉතින් පළවෙනි ෂේප් එක හරි විදියට බ්‍රියෝෂ් එකක් හදන්නේ මෙන්න මේ විදියට. මුලින්ම අපි
එක පැත්තක් මේ විදියට එක පැත්තක් මහතට එක පැත්තක් හීනියට මේ විදියට අපි මේක රෙස් කරගන්නවා මේ විදියට මේ ප්ලේන් රෝල්ස් ටික අපි මේ විදියට පේපර් කප් වලට arrange කරනවා බ්‍රියෝෂ් ෂේප් එක අල්ලන්නේ අපි මේ විදියට මුලින්ම අපි මේක ෆ්ලැට් කරගන්නවා මේ විදියට ෆ්ලැට් කරගෙන අපි මෙතන මේ විදියට හදාගෙන මේ පැත්තෙන් අපි මම ඔයාලට හිමීට පෙන්වන්නම් මේ මාස් පිටිපස්සේ මේ විදියට තියලා මේ මාතෙන් ෂේප් එක හදා ගන්නවා මේ විදියට අපි විනාඩි 20ක් විනාඩි 30ක් පැය භාගයක් වගේ ප්‍රෙස් කරන්න ඕනේ තවත් අවන් එකට දාන්න ඉස්සෙල්ලා ඊට කලින් අපිට තියෙනවා මේවා ෆිල් කරන්න ඒක බලමු තව විනාඩි 20කින් විතර මොනවද අපි මේකට ෆිල් කරන්න කියලා. තියෙන්නේ අපි හදාගත්ත බ්‍රියෝෂ් බන් ටික ඔබට පේනවා ඇති බ්‍රියෝෂ් ෂේප් එක නිපල් එක වගේ ගෑනුවාගේ නිපල් එක වගේ තියෙනවා ඔබට පේනවා. ඉතින් ඒක ඒ විදිය ගන්න තමයි අපි අර විදියට ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට පෙන්නපු විදියට ගන්න. දැන් මුලින්ම අපි මේකට ෆ්ලා ටිකක් මේ විදියට උඩට ඩස් කරගන්නවා. ඉන්පසුව මේ වගේ ගෙදර තියෙන ඕනම එකක් අරගෙන මෙහෙම මේ විදියට අපි බන් එක ප්‍රෙස් කරගන්නවා. ඊට පස්ව අපි මොකද්ද කරන්න කියලා ඔයගොල්ලන්ට පෙන්නන්න. මේකට අපි ස්ට්‍රෝබෙරි ෆිලින් එක මේ විදියට පයිප් කරගන්නවා. මේ බන්නකටත් අපි පිස්ටාචු ක්‍රීම් එක පයිප් කරගන්නවා. අපි සීනි චුට්ටකුත් වතුර ටිකකුත් එකතු කරගන්නවා මිශ්‍රණයට. එග් වොෂ් මිශ්‍රණයට. අපි සාදාගත්ත එග් වොෂ් එක මේ විදියට හොඳට බන් එකේ හොඳට එග් වොෂ් කරගන්නවා. අපි බන් හැම එකම එග් වොෂ් කරගෙන තියෙන්නේ. බලමු ඊළඟ ස්ටෙප් එක තමයි මේක බේකින් කරගන්න ඕනේ. ඉතින් අපි කොච්චර හොඳට බන් එක ඩෝ එක හැදුවත් වැඩක් නැහැ. අවසාන ප්‍රතිඵලය තියෙන්නේ බේකින් එකේ. බලමු කොහමද මේක බේක් කරලා අවසානට එන ප්‍රතිඵලය කියලා. මේ තියෙන්නේ අපි සාදාගත්ත බ්‍රියෝෂ් එක. ඔයගොල්ලෝ දැක්කද කොහමද දකින්නවා කොහමද මේ බ්‍රියෝෂ් එක කියලා පාට පේනවා. බ්‍රියෝෂ් එකේ හරි පාට මෙන්න මේක තමයි. ඉතින් මාර සොෆ්ට් බ්‍රෙඩ් එකක් බන් එකක් මේක අපි ගොඩක් පාවිච්චි කරන්නේ බ්‍රෙක්ෆාස්ට් එකට තමයි. ගෙස්ලාට දෙන්නේ බ්‍රෙක්ෆාස්ට් එකට.
මේ තියන්නේ අපි ඔයගොල්ලෝ දැක්කා කොහොමද අපි බ්‍රියෝෂ් ඩෝ එක හැදුවේ කියලා. ඔයගොල්ලෝ දැක්කා කොහොමද බ්‍රියෝෂ් බන් එක ඇල්ලුවේ කියලා. ඔයගොල්ලෝ දැක්කා කොහොමද අපි බේක් කරේ කියලා. බේක් කරේ සෙල්සියස් අංශක 200 විනාඩි 12ක්. ඒ විනාඩි 12ක් බේක් කරලා තමයි අපි මේ විදියට ලස්සන බ්‍රියෝෂ් එකක් අපි හදාගත්තේ. මේ බන් එක බ්‍රෙක්ෆාස්ට් එකට තමයි අපි ගන්නෙ. නමුත් දැන් ක්‍රොසන්ට් හදන්න, බ්‍රෙඩ් හදන්න, සෑන්ඩ්විච් කරන්න ගොඩක් දැන් බ්‍රියෝෂ් ඩෝ එක යූස් කරනවා. ඉතින් මම ඉදිරි වැඩසටහනකදී අරගෙන එන්නම් තවත් බ්‍රියෝෂ් වලින් බ්‍රියෝෂ් ඩෝ එකෙන් කරන දේවල්. ඉතින් අද මම ඔයගලන්ට වැරයිටිස් කීපයක් බ්‍රෙක්ෆාස්ට් එකට දාන්න, ඒ කියන්නේ බුෆේ එකට දාන්න, බුෆේ එක ලස්සන කරන්න මම ගෙනාවා. ඉතින් ඔයාලට දැන් ගෙදර ඉන්න ඔයාලට නංගිට අයියට මල්ලිට අක්කට නැන්දට සීයට ආච්චිට ඕන කෙනෙක්ට මේ වගේ බන් එකක් ගෙදර හදලා දුවට පුතාට එන කාට හරි අමුස්තෙක්ට හදලා දෙන්න පුළුවන් රසවත් බිස්නස් එක මේ බන් එක. ඒ වගේම මට කියන්න උවමනාවක් තිබ්බේ මේක ව්‍යාපාරයක් විදියට කරන්න කවුරු හරි උත්සාහ කරනවා නම් හොඳ බන් එකක් තමයි, හොඳ රෙසිපි එකක් තමයි මේ බ්‍රියෝෂ් රෙසිපි එක. ඔයගලන්ට පුළුවන් මේක ව්‍යාපාරයක් විදියට පටන් අරන් මේ විදියට ලස්සන්ට එන කස්ටමර්ස්ලාට පිළිගන්නන්න. ඉතින් හොඳ ව්‍යාපාරයක් කරන කෙනෙක්ට මේක හොඳ රෙසිපි එකක්. ඉතින් හැමදාම කියනවා වගේ අදත් මම කියන්නම් මම ඔයගලන්ට මේ වගේ වැඩසටහන් ඉදිරියට හැමදාම අරන් එනවා මට පුළුවන් වෙලාවට. ඉතින් හැමෝම මේක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මගේ YouTube channel එක තව තවත් ඉස්සරහට අරගෙන යන්න ඔයාලගේ ශක්තිය මට දෙන්න. එතකොට පුළුවන් මට ඔයාලා වෙනුවෙන් මේ වගේ වැඩසටහන් ඉදිරියට අරගෙන එන්න. එහෙනම් හැමෝටම ජේසුපීටයි අලුත් වැඩසටහනකින් අලුත් විදියට අපි හමු වෙමු. ජේසුපීටයි හැමෝටම